හොඳයි ළමයි හරි ආදරෙන් පිළිගන්නවා මේ වීඩියෝ එකට. ඉතින් 2023-24 O-level ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්නවල පළවෙනි කෙටි ප්‍රශ්නය තමයි අපි දැන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක ඇවිල්ලා තියෙන්නේ වරිපණම් බදු ගණන්. ඉතින් මේ ප්‍රශ්නේ කියන්නේ 12%ක වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතයක් අය කෙරෙන නගර සභා සීමාවක් තුළ පිහිටි කඩ කාමරයක වාර්ෂික තක්සේරු වටිනාකම රුපියල් 24000කි. වසරකට ගෙවිය යුතු වරිපණම් මුදල කීයද කියලා අහනවා. ඒ කියන්නේ නගර සභා සීමාව තුළ කඩ කාමරයක් තියෙනවලු. කඩ කාමරයට තක්සේරු කළ වටිනාකම රුපියල් 24000යි. තක්සේරු වටිනාකම රුපියල් 24000යි. තක්සේරු වටිනාකම රුපියල් 24000යි. වරිපණම් බදු ප්‍රතිශතය 12%යි. වරිපණම් බදු ප්‍රතිශතය 12%යි. එතකොට අහන්නේ ගෙවිය යුතු වරිපණම් මුදල. වරිපණම් මුදල හොයන්නේ තක්සේරු වටිනාකම වැඩි කිරීම 12%. තක්සේරු වටිනාකම වැඩි කිරීම 12%. මේ යට බිංදු දෙකට උඩ බිංදු දෙක කැපිලා යනවා. එතකොට උඩ ඉතර එනවා 240 වැඩි කිරීම 12. 240 වැඩි කිරීම 12. 24 12න් වැඩි කරොත් දෙවරක් 4 8යි, දෙවරක් 2 4යි, එක් වාරයක් 4 4යි, එක් වාරයක් 2 2යි. එතකොට 8යි 4යි 4යි කියනවා 8යි 2යි. රුපියල් 288යි මෙතන බිංදුවක් යනවා. එතකොට ගෙවිය යුතු මුදල, ගෙවිය යුතු වරිපණම් මුදල එනවා රුපියල් 2880. එතකොට මේ ගානට දීලා තියෙනවා ලකුණු දෙකක්. ලකුණු දෙක දීලා තියෙන්නේ මේ පියවරට ලකුණයි, මේ අවසාන උත්තරයට ලකුණු දෙකයි.